හලෝ කොහොමද හැමෝටම? ඉතින් අද මේ වීඩියෝ එකේ විශේෂම පෙන්නන්නේ මේ පාර අවුරුද්දට ගමේ ගියපු අය බඩු ගොඩාක් අරන් එනවනේ. ඒ අතරේ කරපිංච තියෙනවා නම් ඔන්න මේ වීඩියෝ එක ඔයගලන්ට විශේෂ වෙයි. මොකද මම අද පෙන්නන්නේ කරපිංච කොහොමද ගොඩාක් කල් තියාගන්නේ කියලා අපේ කුස්සියේ. කරන්න ඕන ඉස්සෙල්ලාම මේ කරපිංච හොඳට හොදගෙන අවුව වේල ගන්න. ඉතින් මම ඉතිත් එක්කම වේලගත්ත කරපිංච ටික. ඉතින් මේක මේ විදිහට ප්ලේට් එකකට දාලා අපිට තියෙන්නේ මයික්‍රෝවේව් එකේ 1:40ට මිනිත්තු 1ක් තප්පර 40ක නැත්නම් මිනිත්තු 2ක් ඔයාගේ කරපිංච එකේ සයිස් එකේ හැටියට චූටි කොළ තියෙන 1:40ක් වගේ ඇති ලොකු කොළ තියෙන 1:52ක් වගේ වෙන්න දාන්න පුළුවන්. ඒ කියන්නේ මිනිත්තු. ඉතින් මම මෙතන දාන්නේ 1:40ට. මොකද මේ පාර අපි ගත්ත කරපිංච එකේ කොළ පොඩක් පොඩි. ඉතින් ඒක නිසා 1:40ක් වගේ ඇති. වතුර ඔක්කොම මේකේ තියෙන ඒවා ඔක්කොම ගිහිල්ලා හොඳට මේ විදිහට කර වෙන මෙහෙම නිකන් ක්‍රන්චි සද්දයක් එනකන් ඒක කරගන්න ඕනේ. ඊට පස්සේ බලාගෙන පිඟාන ටිකක් රත් වෙලා තියවි ගන්නකොට මොකද ෆුඩ් මුකුත් නැති නිසා පිඟාන ඉක්මනින් රත් වෙන බලනවා. ඉතින් දැන් ඔන්න මේ විදිහට තමයි මේක එන්නේ. කැම හදති මේක දැන් මම ආයෙත් මේක දිග ඇදිලා ලස්සනට එනවා. ඊට පස්සේ මේක අපි එයා ටයිට් කන්ටේනර් එකක් නැත්නම් පොඩි බොටල් එකක් මොකක් හරි කැමති එකක් ඔයගොල්ලන් යූස් කරපු මොන හරි දෙයක් හොදලා ගත්ත බොටල්ස් තියෙනවානේ ඒකකට හරි දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන කන්ටේනර් එකක් ගත්තා එයා ටයිට්. එනකොට මම මේක චුට්ටක් ලොකු වැඩි. ඔයගොල්ලන්ට පුළුවන් පොඩි බෝතලයක් හරි මොන හරි එහෙම දෙයක් ගන්න. හැබැයි එයා ටයිට් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ටික ඔක්කොම කරගන්න තමයි තියෙන්නේ දැන්. හරි මගේ කන්ටේනර්ස් ටිකක් ලොකු වැඩි නිසා මම මේ වගේ බෝතලයකට දාගත්තා. මේ ලංකාවේ කඩේකින් ගත්ත පයිනැපල් ජෑම් තියෙන තිබුණු බෝතලයක තමයි මම දැම්මේ. ඉතින් ඒක හොඳට වැහෙනවා. ඉතින් මම හිතනවා ඒ ක්‍රමය හොඳයි කියලා. ඉතින් මේ විදිහට දාලා ඔයගලන්ට ඕන තරමක් එළිය තියාගෙන ඕන අවශ්‍ය වෙලාවට යූස් කරන්න පුළුවන්. ඉතින් මාත් මෙන්න මේ විදිහට මගේ ස්පයිසස් එක්ක මේක තියාගත්තා. ඒකට හරිය ලේසි. ඒ වගේම මට බොටල්ස් දෙකක් දාන්න පුළුවන් වුණා. ඒ තරම් curry leaves මංගාව තිබුණ නිසා. ඉතින් මේ තියෙන අනික් බජස් මේ විදිහටම වේව් එකේ හීට් කරගෙන මේ වෙලාවේ මම 1:50කට විතර දානවා මම හිතන්නේ. ඔව්. මම 1:50ට දාගන්නවා. ඉතින් අපි ලංකාවේ ගෘහණියන් විදිහට curry leaves දාන්නතෝ ගොඩාක් කෑම හදනවා අඩුයි නේද? ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපිටත් මෙහි curry leaves ගන්න එච්චර නැහැ. ගොඩක් අමාරුවෙන් හොයාගන්න. ඉතින් ඒවා කල් තබා ගන්න මෙන්න මේ විදිහට කරලා. මමත් මේ ක්‍රමයක වීඩියෝ එකකින් දැක්කේ. ඉතින් මම හිතුවා ඔයගලන්ට එක මේක බෙදා ගන්න ඕනේ.